වේලාව සවස 5යි මෙන්න විශේෂ ප්‍රවෘත්ති ප්‍රකාශය වසන්ත රණසිංහ විසිනි. පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව වෙනුවෙන් ප්‍රබල චරිතයක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ සමත් වේ. එම චරිතය මැයි මාස 6 වෙනිදා අනිවාර්යයෙන්ම කොළඹ පුරපති අපතුරයට පත්වන බව මධ්‍යස්ථ විචාරකයෝ පෙන්වා දෙති. හනීපා මහතා යනු කවුද? මෙන්න ඒ පිළිබඳව විශේෂ විග්‍රහයක්. කොළඹ මහනගර සභාවට අයත් වන බල ප්‍රදේශ මොනවාද? මෙන්න ඒටත් පිළිතුරු. මැයි මාස 6 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවේ පුරපති අපේක්ෂකයා ලෙස වෛද්‍ය රුවයිස් හනීපා මහතා ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කරයි. ඒ සඳහා හනීපා මහතා ඉතාමත්ම සුදුසු පුද්ගලයෙක්යයි පක්ෂයේ මාධ්‍යාංශය සඳහන් කරයි. වෛද්‍ය රුවයිස් හනීපා මහතා පුරපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් මෙවර කොළඹ මහනගර සභාව අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගනු ඇතැයි විශ්වාසය පළ කරයි. විශේෂයෙන්ම මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ වෛද්‍ය රුවයිස් හනීපා මහතා ඉතා දක්ෂ පරිපාලනයක් මෙන්ම ජනතාව පිළිබඳ මනා අවබෝධයකින් සිටින පුද්ගලයෙකු බවයි. වෛද්‍ය රුවයිස් හනීපා මහතා යනු කවුරුන්ද? වෛද්‍ය රුවයිස් හනීපා මහතා යනු මේ රටේ කීර්තිමත් වෛද්‍යවරියකි. වෛද්‍ය සභාවේ ඉහළ නිලතල හෙබ වූ ඉතා උසස් ගණයේ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල සිසුන් සදා හත ඉත දෙන්නෙකි. ඔවුන්ට ඉතාමත්ම ඉහළින්ම උදව් උපකාර කර තැනැත්තෙකි. කොළඹ ප්‍රදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර සම්බන්ධතා වැඩි ප්‍රමාණයක් ඇති හනීපා මහතා ඉදිරියේදී එම අත්දැකීම් සහ එම උමනා එපාකම් සඳහා කටයුතු කරනු ඇතැයි එම විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම වෛද්‍ය හනීපා මහතා ශ්‍රී ලංකාවේ පෞල් සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා ගුණාත්මක සේවාවක් ලබා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකි. එම නිසා කොළඹ මහනගර සභා සීමාව තුළ පැවතින සෑහෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට වෛද්‍ය හනීපා මහතාට හැකි වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. හනීපා මහතාගේ මෙම සම්ප්‍රාප්තියත් සමගම සමගි ජන බලවේගය කොළඹ මහනගර සභාව ඉතා විශිෂ්ට අන්දමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ වැඩියයි මධ්‍යස්ථ දේශපාලන විචාරකයන්ගේ මතයයි. කොළඹ මහනගර සභාව යනු කුමක්ද? ඒට අයත් වන බල ප්‍රදේශ කුමක්ද? කොළඹ මහනගර සභාව වෙනු ශ්‍රී ලංකාවේ පවතින විශාලතම මහනගර සභාවයි. ඉතිහාසයේ ශ්‍රී ලංකාවෙන් බිහි වූ දේශපාලන නායකයන් සහ අනිකුත් ඉහළ ගණයේ දේශපාලනඥයන් අත්පොත් තැබී කොළඹ මහනගර සභාව තුලිනි. ඒ සඳහා බණ්ඩාරනායක මහතා මෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතාද කොළඹ මහනගර සභාවෙන් රටට දායාද කළ නායකයන්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයට ඈත් වෙන ඡන්ද බල ප්‍රදේශ වන්නේ උතුරු කොළඹ, මැද කොළඹ, බටහිර කොළඹ, නැගෙනහිර කොළඹ සහ බොරැල්ල යන ආසනයි. එම ආසන පහට අයත් කොළඹ 1 කොටුව, කොළඹ 2 කොම්පඤ්ඤි වීදිය, කොළඹ 3 කොල්ලු පිටිය, කොළඹ 4 බම්බල පිටිය, කොළඹ 5 හැව්ලොක් ටවුන්, කොළඹ 6 කිරිලපන, කොළඹ 7 කුරුතුවත්ත, කොළඹ 8 බොරැල්ල, කොළඹ 9 බේස් ලයින්, කොළඹ 10 මර්දාන, කොළඹ 11 හෙට්ටි වීදිය, කොළඹ 12 කොටහේන, කොළඹ 12 අලුත් කඩේ, කොළඹ 13 කොටහේන, කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් සහ කොළඹ 15 මෝදර සහ මට්ටක්කුඩිය ප්‍රදේශ අයත් වේ. කොළඹ මහනගර සභා සීමාව තුළ ලක්ෂ 10කට වඩා ජනගහනයක් වෙසෙන අතර ඔවුන්ගේ ඉහළ පැලැන්තියේ ජනතාව මෙන්ම අදි දුප්පත් පීඩිත ජනතාවක් දෙවසි. සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනිකුත් පහසුකම් අඩු ජනතාවක් කොළඹ මහනගර සභාවේ ජීවත් වෙති. ඒ සඳහා විසඳුම් සෙවීමට සුදුසුම පුද්ගලයා අධ්‍යක්ෂින් බහුල ජනතාවත් එක්ක ජීවත් වන කොළඹ මහනගර සභාව තුළ ජනතාවගේ ප්‍රශ්න හොඳින් හඳුනාගත් වෛද්‍ය රුවයිස් හනීපා හැර වෙන කවුරුන්දැයි ජනතාව ප්‍රශ්න කරයි. වෛද්‍ය රුවයිස් හනීපා මැතිතුමනි, අපේ බලාපොරොත්තුව දූෂණයෙන්, වංචාවෙන්, නාස්තියෙන්, ප්‍රෝඩාවෙන්, බොරුවෙන් තොර කොළඹ මහනගර සභාවක්. කොළඹ මහ ජනතාවට ඉහළම සේවාවක් ලබා දිය හැකි අවංක නායකත්වයකි. ඒ සඳහා ඔබතුමාට ශක්තිය, ධෛර්යය ලැබේවා. ඔබතුමාට ඒ ශක්තිය තිබෙනවාමයි. ඔබතුමා පුරුපත් කනතුරට පත්වීම යනු කොළඹ මහනගර සභා ජනතාවගේ ප්‍රශ්නවලට සෑහෙන විසඳුමක් ලබා දෙන පිළිතුරක් වෙනු ඇතයි අපේ බලාපොරොත්තුවයි. විශේෂ ප්‍රවෘත්තිමින් සමහත්තයි ප්‍රවෘත්ති ඉදිරිපත් කරමා VR මීඩියා මෙහෙවන වසන්ත රණසිංහ. මාගේ දුරකථන අංකය 075 33 10යි 896. WhatsApp අංකය 94 76 14 83යි 196
හනීපා මහතාට පමණක් නොව කොළඹ මහනගර සභාව තුළ ජීවත් වෙන ජනතාවට සේවාවක් යහපතක් සිදු විය යුතුද? එසේනම් ඔබේ වටිනා මනාපය කල්පනා කරන්න, දෙපාරක් හිතන්න එපා. මැයි මාසේ 6 වෙනිදා ඔබගේ පුරපති අපේක්ෂකයා ලෙස වෛද්‍ය රුවයිස් හනීපා මහතා පත් කරගන්න. බොහොමත් ස්තුතියි ඔබට. බුදු සරණයි, දෙවි පිහිටයි. ජය වේවා. මේම වීඩියෝ බලු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නවතිනවා. බොහොමත්ම ස්තුතියි.